නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තරන් සනල් ඔයගොල්ලෝ මොකටද බෙහෙත් ගන්න මේ ළමයට? මෙයාගේ අවුරුදු 14 ඉඳලා මේ කොඳු යට පිළ ඇදයි. මේ 14 දී තමයි අපි දැනගත්තේ කොඳු යට පිළ ඇදයි කියලා. මේ ඉතින් ඒ ඉඳලා මේ වෙනකන් දැන් අවුරුදු 6ක් තිස්සේම වෙදකම් කරනවා. මේ කොළඹින් වෙදකම් කළා. එක මේ ආයුර්වේද වලට ගියා, ඉංග්‍රීසි වෙදකම කළා. ඒ කොහෙන්වත්ම පොඩ්ඩක්වත්ම අඩුන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපිට මේ වෙද මහත්තයා ගැන ආරංචි වෙලා මේ වෙද මහත්තයා හම්බ වෙන්න ආවේ. දැන් කොච්චර කාලෙ වෙනවද? දැන් වෙද මහත්තයාගෙන් බෙහෙත් ගන්න වෙලා මාස 2කමාරක් 3කට කිට්ටුයි. මේ දැන් ගොඩාක්ම හොඳයි. මේ තියෙන අදගතිය වෙනසක් තියෙනවා. එහෙම ගොඩක්ම අඩුයි. මෙයාට බස් එකකවත් වාඩි වෙලා යන්න බෑ. අර මේ කොඳු යටේ එතන මේ හිටිනවා කෙලින් හේතු වෙලා යන්න බෑ. දැන් වෙද මහත්තයා බෙහෙත් ගන්නාට පස්සේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් හොඳ වේගෙන යනවා කියලා අපිට හොඳට තේරෙනවා. ඒ කියන්නේ දැන් කලින් තිබ්බ අපහසුතාව මොකුත් නැහැ. ඒ අපහසුතාව නැහැ. ඉස්සර එක දිගට ඇවිදින්න බෑ රාඩියෙන්. ඉස්සර මෙයාට එක දිගට පයින් ඇවිදින්න බෑ. පැය 3ක්වත් එක විදිහට වාඩි වෙලා ඉන්න බෑ. මේ දැන් එහෙම ප්‍රශ්න නැහැ. දැන් ගොඩක්ම හොඳයි. වෙද මාස්ටර්ට පින් සිද්ධ වෙනවා මෙයාට මේ ලෙඩේ සනීප කරපු එක ගැන. ඇත්තටම ගොඩාක් පින් දෙනවා අපි මේ වෙද මහත්තයාට අපි මල් පූජා කරත් අපි පින් අවසානයේ වෙද මහත්තයාටත් පින් දෙනවා අර දෙවියන්ට පින් දෙනවා වගේම. හරි මොකද තේරුම් ගන්න. අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා